සුපත්ව ආරයතුන් වහන්සේ මගේ ප්‍රශ්නය බොහොම පොඩි ප්‍රශ්නයක්. අපි මේ ධර්මදේශනාවල් සවන් දෙනවා බොහෝ කාලයක සිට. නමුත් අපි එදිනෙදා ජීවිතයේදී අපිට විවිධ අවස්ථාවලදී ද්වේෂය ඇති වෙන අවස්ථා එනවා. උදාහරණයක් කිව්වොත් මේ අපි පරිසරය ආරක්ෂා කරගන්න පරිසරයට නොගැලපෙන විදිහට කුණු බැහැර කරනවා අපි සමහර වෙලාවට දකිනවා. එතකොට අපිට ඇති වෙන යම් ඒ ද්වේෂයක්. ද්වේෂයක් ඇති වුණොත් දෙවෙනි ද්වේෂයක් ඇති වුණොත් කායිතද කිලුට වෙන්නේ? තමන්ගේ හිත. ද්වේෂය ඇති වූ පුද්ගලයාගේ හිත. මේ අපිට සමාජය හදන්න හරි තවත් පුද්ගලයෙක් හදන්න හරි ස්වභාව ධර්මය හදන්න හරි අපේ හිතේ ද්වේෂයක් වෛරයක් ක්‍රෝධයක් ඇති කරගත්තොත් අපේ නිවන වැහෙනවා. අපේ හිතේ පටිඝාංශය උපදිනවා. අලුතෙන් අර පාන් ටික දැම්මා වගේ වෙනවා. ඒක නිසා කීයටවත්ම තමන්ගේ හිතේ ද්වේෂයක් වෛරයක් මේ අහක යන කුණු ගොඩවල් නිසා ආගන්තුකේහි උපකිලිටේන උපකිලිටයන් නිසා හිත කිලුටු කරගන්න එපා. දැන් අද වෙනකොට මං හිතන්නේ මෙතන එක්කෙනෙක්වත්ම ඉන්නවා කියලා මේ අහක යන කුණු ගොඩවල් නිසා ඔය රූපවාහිනී බලලා රේඩියෝ බලලා දේශපාලකයන්ගේ කතා අහලා අන්තර්ජාලයේ කතා අහලා නිකම් මේ අහක යන කුණු නිසා හිත කිලුටු කරගෙන තියෙනවා. හිත කිලුටු කරගෙන තියෙනවා. තමන්ගේ නෝන මහත්තයා වැරදි වැඩක් කළාට තමන් හිත කිලුටු කරගන්න එපා. මහත්තයා වැරදි වැඩක් කළාට නෝන හිත කිලුටු කරගත්තොත් ඒ තමන්ටයි පාඩු. තමන්ටයි අලාභය. මේ ඔක්කොම අහක යන කුණු. ඒක නිසා කීයටවත්ම මේ තරහ ගන්න එපා. මෙත්තානුස්සතිය වඩන්න, මරණානුස්සති, බුද්ධානුස්සතිය වඩන්න. ඒ වගේම ඔය කැමැත්තෙන් ප්‍රියමනාප දෙයකට රාගයක් ඇති කර ගන්න එපා. අසුභානුස්සති, මරණානුස්සති, බුද්ධානුස්සති වැඩුවොත් අර තණ්හානුසය අලුතෙන් උපදින්නේ නැහැ. අලුතෙන් පාන්ට තෙල් දාන්නේ නැහැ. තරහ ගත්තේ නැතුව මෛත්‍රී කරන්න පටන් ගත්තොත් ඒක තමයි අමාරුම වැඩේ. අද අමාරුම වැඩේ දැන් දෙවෙනි වේශයක් ඇති වෙන එක නවත්ත ගන්න. ද්වේෂයක්. දෙවෙනි වේශයක් ඇති වෙන්නෙම අහක යනකුණු අනුන්ගේ අඩුපාඩු බලලා සංසන්දනය කරන්න ගිහිල්ලා. ඒකින්දම තමයි කුඩා රාහුල හාමුදුරුවන්ට මේ ද්වේෂය නැති කරගන්න මෙත්තං රාහුල භාවනං භාවේහි ව්‍යාපාදෝසෝ පහිස්සති කරුණං රාහුල භාවනං භාවේහි විහෙසාසෝ පහිස්සති මුදිතං රාහුල භාවනං භාවේහි අරතිසෝ පහිස්සති උපේක්ඛං රාහුල භාවනං භාවේහි පටිඝෝසෝ පහිස්සති කියලා පියවර 4කින්ම මේ තරහෙන් වෛරයෙන් ක්‍රෝධයෙන් හිත මුදවා ගන්න අවස්ථා 4ක්ම කියා දුන්නා. 4 බ්‍රහ්ම විහරණයෙම කියා දුන්නා. ඒක තමයි අමාරුම වැඩේ. ඒකෙන් තමයි වැඩියම මිනිස්සුන්ගේ නිවන වැහෙන්නේ. දැන් මිනිස්සු කරන්නෙම අපි හිතමුකෝ ඔබේ කේල් කනක් කැපුවොත් ඔබට අයිති දෙයක් නැති වුණොත් කරන්නේ මොකද? ඕකට හෙන ගහන්න ඕන, ණයා ගන්න ඕන, පාජනේ හැදෙන්න ඕන, ඔක කාපු එක ඔකට හොඳක් නම් වෙන්න එපා කිය හිතෙන් හරි කියනවා. මොකද වෙන්නේ? තමන්ගේ ලේ ධාතුව කිලුට වෙනවා. තමන්ගෙන් විස කිරණ කළු කිරණ ශක්තියල් විශ්වයට නිකුත් වෙනවා. දෙපැත්තකින් දෙවිදියකින් නිවන වැහෙනවා. අනුසය අලුතෙන් උපදිනවා. ඒක නිසා මේ ද්වේෂය කියන එක තමයි නිවන වහන බලවත්ම දේ හැම පුද්ගලයෙක්ම කරනවා. තමන්ගේ මහත්තයා වැරදි වැඩක් කළොත් පොඩි නෝනා ওই විදිහට ශාප කරනවා. නෝනා පොඩි වැරදි වැඩක් කළොත් ගැලපෙන්නේ නැති මහත්තයා ওই විදිහට ශාප කරනවා. තමන්ගේ දරුවෙක් කළොත් අම්මා තාත්තා කළත් ওই විදිහට ශාප කරනවා. බලන්නකෝ මේ ද්වේෂයෙන් නිවන වැහෙන්නේ ඔක්කොම. කාගේද මේ ද්වේෂයක් ඇති වුනහම කාගේද ඉස්සෙල්ලම තමන්ගේ වාපිච්චෙම් කිලුට වෙලා ලේ ධාතුව කිලුට වෙනවා. විස කිරණ ශක්තියක්, කළු කිරණ ශක්තියක් තමන්ගෙන් නිකුත් වෙනවා. ආපෝ තේජෝ ආයෝ පටි මහා භූත හතර කාටත් පොදුවේ පාවිච්චි කරන්න තියෙන කළු වෙනවා කිලුට වෙනවා. ඔක්කොම කරන්නේ මේ මිනිස්සු නොදන්න අඥානකම. ඒක තමයි නවත්ත ගන්න අත්‍යවශ්‍ය. ඒකයි ඔය කුඩා රාහුල හාමුදුරුවන්ට මේ මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා 4 අවස්ථාවක මේක කිව්වේ.